ඉතින් යාළුවනේ කොහොමද? දැන් නම් හොඳටම රැ වෙලා. වෙහි පොදකුත් වැටෙන වෙලාව. ඉතින් පුරුදු විදිහටම අදත් ආවා තවත් එක් සත්‍ය කතාවක්. සත්‍ය හොල්මන් කතාවක්. ඔයාලත් එක්ක බෙදා හදාගන්න. වැඩි කතා බහ නැතුව අපි කතාවට යොමු වෙමු. මේක සිද්ධ වුණේ 1990 තරම් ඈත කාලෙදී අපේ ගම්මානේ. අපේ ගම්මානේ පිහිටලා තිබ්බේ තරමක් කන්දක් වගේ ප්‍රදේශයක. ඒ ගම්මානට යාබදව තිබ්බේ බොහෝ ඈතට විහිඳිච්ච දිගන්තයේ තරම් ඈතට විහිඳිච්ච විශාල තේවත්තක්. ගමට වාහනේන ප්‍රධාන මාර්ගයේ වැටලා තිබ්බේ මේ කියන තේවත්ත මැදින්. අදටත් ඒ පාරවල් වැලි පාරවල්. ඉතින් අපේ කතානායකයා සුමිත් කියලා මාමා කෙනෙක්. එයා රියදුරෙක්. එයාගේම ලොරියක් නොවුණත් එයා වැඩ කළේ වෙනත් කෙනෙක්ගේ ලොරියක. ටාටා හරි ඉසුසු හරි පොඩි ලොරියක තමයි එයා ඒ කාලේ වැඩ කරේ. ඔය කියන තේවත්ත ගැන යමක් සඳහන් කරන්න ඕනේ. ඒ කාලේ මට මතකයි සමහරු සියදිවි හානි කරගෙන තිබුණා වසවිස පානය කරලා ඔය තේවත්ත තැන් තැන්වල. එක ගෑනු කෙනෙක් අවුරුදු 14ක 15ක පිරිමි ළමයෙක් මේ වගේ. තවත් පිරිමි කෙනෙක් බෙල්ලේ වැළඳාගෙන මිය ගිහිල්ලා තිබුණා. ඔය පාරයින තිබ්බ එක්තරා හුදකලා සයිප්‍රස් ගහක එල්ලිලා. අපි අදටත් එතනට කියන්නේ එල්ලිලා මැරිච්ච ගහ කියලා. රැට තියා දවල්ටත් මේ තේවත්තේ තිබ්බේ මහා පාළු මූසල පෙනුමක්. ඉඳලා හිටලා කම්කරුවෝ තේදලු නෙලන අය දකින්න ලැබුණත් වැඩි හරියක්ම පාළු බවක් තමයි තිබුණේ. මේක නුවරඑළියට අයිති ප්‍රදේශයක් හින්දා නිතරම වගේ මීදුම අධිකව තියෙනවා. ඉතින් රැට මේ මීදුමයි අඳුරයි එකතු වුණාට පස්සේ අර පාළු තේවත්තක පෙනුම මම හිතන්නේ ඔයාට මවා ගන්න එක එච්චර අපහසු නෑ. ඔය සඳහන් කරපු එල්ලිලා මැරිච්ච ගහ පහු කරන් යනකොට තරමක පල්ලමක් තියෙනවා. පල්ලම ඉවර වෙනවත් එක්කම වංගුවක් තමයි තියෙන්නේ කන්ද දෙසට. ඔය වංගුවේ කොණ්ඩේ කඩාගෙන කොණ්ඩේ දිගට වවාගත්ත සුදු පාටට හුරු ඇඳුමක් සාරියක් වගේ ඇඳගත්ත කාන්තාවක් hina වෙලා ලොරිය නවත්තන්න කියලා ලොරියට අත දානවලු. මේ සුදුවීම දවස් ගාණක් කීප විටක්ම මේ සුමිත් මාමා අත්විඳලා තියෙනවා. ඒක දැක්කම මෙයා බොහොම කලබලයට බයටපත් වෙනවා. ඊට පස්සේ වේගෙන් ලොරිය ඇවිල්ලා නවතින්නේ ගේ ළඟ. ගේ ළඟට ආවට පස්සේ සුමිත් මාමා කරන්නේ ශබ්දෙන් වේගෙන් හෝන් ගහන එක. සුමිත් මාමාගේ බිරිඳ දන්නවා සිදුවීම මොකද්ද කියලා. දෙන්නත් එක්ක නැවත ලොරිය නැගලා ඊට ටිකක් එහායින් තියෙන එයාලගේ හිතවත්ෙක්ගේ ගෙදර ලොරිය නවත්තලා නැවත ගෙදරට එනවා. අවුරුදු ගණනාවක් ගත වුණත් ඒ පාළු පාර අදත් එහෙමමයි. හැබැයි සුමිත් මාමා නම් දැන් ගමේ නැහැ. එයාගේ බිරිඳත් මිය පරලෝ ගිහිලා බොහෝ කල. ඒ සිදුවීම තාමත් මට
විටින්මට මතක් වෙනවා.